හලෝ යාළුවනේ අද අපි දෙන්න නගින් හදන්නේ නාවල කන්ද. අපිට එතන ගිහිල්ලා කරන්න ටාස්ක් 3ක් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ බලන්නේ යාළුවනේ අපිට යන්න තියෙන පාර ගල් හැමතැනම සත්තුත් ඉන්න සත්තු සර්පයි ඉන්න උඩහට යද්දි තියෙන යාළුවනේ සුපිරි විවයක් තියෙන තැනක්. ගල් කඩන මේ තියෙන යාළුවනේ අතරට දාපු ගල් කොරියක්. මේ බලන්නේ ගලේ ලොකු. තව අපිට ගොඩක් දුර යන්නත් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. යාළුවනේ තියෙන කන්ද එන ලොකු කන්දක් තියෙන යාළුවනේ. එන අහංශය අපිට දැන් අය පාරතර දෙන ආරාධනා යාළුවනේ. ඔයගොල්ලෝ කිව්වා වගේම ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා කරන්න අපිට ටාස්ක් 3ක් තියෙනවා. අපි බලමු ඒ ටාස්ක් තුනම අපිට කරගන්න පුළුවන් වේද කියලා. බලන්න යනවා හැමතැනම කල්. ඉතින් නගින්න ඕනේ. බලන්න යාළුවනේ. මේ තෙන්ට තියෙන ලස්සන. තාම හැබැයි අපි ඕනම තැනට ආවේ නෑ. තව දුර යන්න තියෙනවා. බලන්න මෙතෙන්ටම ලස්සනට පේනවා. අපි යන්නේ. ඉස්සෑවොත් ඉන්නවලු යාළුවනේ. බලමු අපිට ඉස්සෑවක් කම්බේද කියලා. මොකද ප්‍රශ්නේ? මෙතනින් අපිට නගින්න යන යාළුවනේ. මෙතන යන්න විදිහකුත් නැහැ. නෝ නගි. අම්මට. නගින්න බෑ යාළුවනේ ඔහෙන්න පෙන්න. මේ හෙන ලොකු කන්දක් තියෙන. ගල් වලින් යන්න තියෙනවා. අපි තාම ප්‍රේස් එකට ළඟ නැහැ. තව ගොඩක් දුර යන්න තියෙනවා. දැන් හිටමත් එනම මහන්සි. අපි බලමු නගින්න පුළුවන්ද කියලා. මේ හරි ඉත්තෑවුත් ඉන්නවලු. යම් යාළුවනේ. පාරත් වැරදිලා තින්නේ. බලමු කාලෙකින් ඇවිදලා නැතිලු මේ යාළුවා. අපි යන යාළුවනේ. මේක එක තැනක අපි ඉන්නේ මේ. මෙතන යන්න බෑද? දෙන්න. අම්මට. මෙතන මේ වලක් වගේ ගල් වලින් හදින ඉත්තෑ වල. මෙතනින්ද මේ සද්දයකුත් ඇහෙනවා. සත්ත්වෙක් ඇවිදිනවා වගේ. මෙතන හොල්මනුත් ඉන්න කතාවක් කියනවා. බලමු අපිට හොල්මනකුත් හම්බෙයිද කියලා මගදී. මේ ඉත්තෑ කුල්ලු පන්දන්නේ යාළුවා කිය. මේ බලන්න සුපිරි ගුහාවක් හැබැයි. අපිට ඉන්න පුළුවන් රැට නවතිනවා. හරි යාළුවනේ අපි පාර නම් හොයාගත්ත දැන්. තව ටිකක් දුර යන්න තියෙනවා හැබැයි. ටිකක් දුර ගුවට ටිකක් ගොඩක් දුරයි. කන්ද නගින්න ගියාම ගොඩක් මහන්සි අපිට. මේ මෙතෙන්ට අවසර මුහුදක් පේනවලු. අපි බලමු මුහුද පේනේද කියලා අපිට ඒ ෆොට් එකට. සුපිරි ලස්සන view එකක් වෙතෙන්ට තියෙන්නේ. මම නෑ යන්නේ පළවෙනි පාරට මෙයා හැම නිතරම ගිහිල්ලා තියෙලු. අන්න බෑ යාළුවනේ මේ ලොකු කන්දක් තියෙන්නේ. වැටෙනවා මේ හැපෙනින්ද මේ දවස් ටික වහිනින්ද ලුක්සනවා. තව චුට්ටකින් අපි ලං වෙනවා. හරිද? අඹත් තිබන් ගාවේ. අඹ තිබුණොත් අඹත් කම්. අපි තව චුට්ට අපේ ගමනාන්තයේ වෙතෙනවා. අපේ යාළුවා වැටුණා. වලකට ගියා. යුක්තුවා. හරි යාළුවනේ අපි එතනින් නම් නැක්ක කොහොම හරි. දැන් අපි කන්දේ ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. දැන් නෝ දාඩිය දාලාදී එන මහන්සි. අපි චුට්ට දුර ඇදී. මේ කොහෙන්ද මේ අල්හාතනින් ඉන්නදී. අපි වැරදි පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ උනාට අපි තැනටම ආවා. අන්න අතනින් ඉන්නදී අර්ථින් වඩු පාර ගන්න. අන්න අතන තමයි පාර තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේ අඹ ගහ ගාවින් තමයි එන්න තියෙන්නේ. ලොකු අඹ ගහක් තියෙන එතන. ඒ අම්බල. පල්ලෙහාට යන්න ඕනේ මෙතන. මෙතන මේ හෙන ගලක් තියෙන රුක්සලයිද්ද. යනවන පරිස්සම යන්න ඕනේ. අඹ නෑ බං. අපි ආව කලින් එනකොට අම්මට. හරි අඹ නැතිලු. අඹ තිබුණා අඹත් කන්න තිබුණා අපිට. අපි යන් ඉස්සරහට. අපිට අපේ ටාස්ක් 3 කරගන්න බැරි වුණා නම් යාළුවනේ. අපි මේක ෆේල්. අපේ ගමනින් ප්‍රයෝජන නැතිනවා. අපි මේ ටාස්ක් 3 කොහොම හරි කරලම යන්නේ. අපිට රැ වෙන්න කලින් ගෙදරට යන්න ඕනේ. මේ බලන්න යාළුවනේ ලස්සන කරලා. බලන්න. හරියට දෙකට මැද්දෙන් බෙදලා තියෙනවා. අලෙන් හිටෙත් දන්නේ. අපි වෙන්නේ මේ ගාලට තමයි නගින්නේ. ඔයගොල්ලන්ට පේනවද?
මෙන්න මේක. අන්න අරකට තමයි අපි නගින්න ඕනේ. අපි ප්ලේස් එකට ආවා යාළුවනේ. අවසානයේදී සරප්පු වරුණාද? බලන්න. ඔය නෝගලට මම පෙන්නන්න. ඔය නේ පරිස්සම යන්න ඕනේ. ඉඳලා. බලන්න. මෙතනින් වැට්ටොත් නෑ. ඕන්න බලන්න. මෙතනින් වැටුණා නම් මැරෙනවා. ඔන්න බලන්න මම ඔයගොල්ලෝ පෙන්නන්න යන view එක. බලන්න. කොහමද ආලුනේ? ලස්සන බෙල් ආයෙ පේනවා. පෙන්නවා පන්සල්. අර උගන්න පේන කෙනේ පන්සලකුත් තියෙනවා. අර මෙතන. එතන එකක් තියෙනවා අර. දුර තියෙනවා අර අතන එකක් තියෙනවා. බලන්න. අර නායකුත් තියෙනවා අහසේ. තරුංග ගන්න. පේනවද දන්නේ ඔයගොල්ලන්ට? බලන්න අපි කොහම හරි එතෙන්ට ආවා. දන්නේ නැහැ. නැව් පේනවා. මුහුදත් පේනවා නැවුත් පේනවා ඔයගොල්ලන්ට. ඔබට පේනවනේ? ඔව්. බලන්න. මේ කන්දේ උස ඔයගොල්ලන්ට දැම්ම හිතාගත හැක්. කොහමද view එක? ගාල්ලේ මේකනේ ආවා. ඒ වල ලස්සන වෙලුත් එක්ක. දැන් අපිට අපේ ටාස්ක් 3 කරගන්න තියෙන්නේ. මෙතන වැටේද මන්ද බා. හලුනේ. අපේ පළවෙනි ටාස්ක් එක තමයි මෙතන අපි රොටියක් හදනවා. රොටි හදනවා. අපි බලමු මුලින්ම අපිට දර ටිකක් හොයා ගන්න ඕනේ වේලිච්ච ටික. අපි යන් දර හොයන්න. අපිට දර විතරක් නෙවෙයි යාළුවනේ. ගල් 3කුත් හොයා ගන්න ඕනේ ලිපක් වගේ හදන්න. අපි දර එකතු කරමු. අපේ යාළුවා නම් දර හොයනවා. හරියට මට තමයි කක්කත් හම්බුන්නේ නැත්තේ. මේ අපි තවත් උඩට යනවා. මොකද තැනක් තියෙලු මට දැන් යාළුවා කිව්වේ. එතන තියා හදන්න. අපි හිටිය අර හරියේ. අරක අරන් ගියේ එතන තියා හදමු. එතන ගලක් තියෙනවා. එතන හොඳට පේනවද? නෑ උතන ගස් කඩන්නේ යාළුවනේ අපි බිම තියෙන ගාන. දර තමයි ගන්නෙ. මේ බලන්න. බිම තියෙන තමයි අපි කඩලා ගන්න. හොල්මන් ඉන්නවා කියලා කියනවා. අපි සාමන හොල්මනක් හම්බුන්නේ නැහැ අපි බලමු. මෙතනත් ගලක් තියෙන්නේ ලොකු. මේ බලන්න. දර ටිකක් මේක තියලා. අපි මෙතනින් දර ටික තියලා අපි තාජුට කැලේ ඇතුළට යනවා දර හොයන්න. සත්තු ඉන්නවද දන්න අපි. භයානක ගමනක් අපි මෙහෙම ආවට. අතරමං වෙලා වගේ නිකන්. දැන් මේ අපරාධ අපි හිටපු තැනම ඉන්න තිබුණේ දර පුටා. අනේ බය කරන්න එපා පන් චුට්ටක්. අපි චුට්ට අතරමං වුණා යාළුවනේ චුට්ටක් දර හොයන්න ආව විතරයි. හරි. ආයෙත් පාර හම්බුණා ඒවා. ඇත්තටම බය වුණා ඒ පාර අතරමං වුණා. අපි යාළුවනේ දර ටිකක් ගත්තා කුරුඳු දර ගත්තේ. අපි යම් මෙතන අතරමං වුණොත් ඉවර අපි හිටපු තැනට මේ යන්න ඕනේ. අපි යන්න. එතෙන්ට ගිහිල්ලා අපි අමුස්සෙට් මෙතන නිකන් තනිකරම හොල්මන් වගේ. ඒ බලන්න. මම ඔයගොල්ලන්ට අපෙන් චුට්ටක් කියලා වෙන්නන්න. ඒ බලන්න. තනිකරම නිකන් හොල්මන් වගේ. පාන්නේ යාළුවනේ. හොල්මන් නැතිවෙන්නද? යාළුවනේ අපි කොලර් එකක් එකතු කරගන්න ඕනේ. ඒකින්ද මට ෆෝන් එකක් ඉදිරියෙන් ඉන්න බෑ. දැන් අපි අතෙන්ටම ගිහලා තමයි වීඩියෝ කෑල්ල ගන්නෙ. අපි එතනදිම සෙට් බලන්න යාළුවනේ අපිට අතෙන්ට වඩා හැබැයි සුපිරි පොට්ටයක් හම්බුණා. ගිනිමලයකුත් ගන්න අර බලන්න අතන අර කටුපොල් යායත් පේනවා. ඔයාලට පේනවා ඇතිනේ මෙතන මේ. අනේ කටුපොල්. බලන්න යාළුවනේ සුපිරි ප්ලේස් එක මෙතන පැතලි අතෙන්ට වඩා. බානක කමත් අඩුයි මෙතන අතන වගේ ලුස්සල යන මේ සීන් යන්නේ. මේ බලන්න. එතන කොහම හරි අපි ගිනිමලයකුත් ගහගන්න ගිනිමලයක් කියන ලිපක් හදා ගන්න ඕනේ. නැත්නම් අපිට රොටි හදා ගන්න කරනවා අපිට. අද අපි දවල්ට අපි මේ අලුත් තැනකට ආවේ. අතෙන්ට ගියා ආය බෑග් එක. අපි දැන් මෙතන කොහේ හරි ලිපකුත් ගහ ගන්න ඕනේ. ආලුනේ අපි කල් තුනකුත් හොයා ගන්න ඕනේ. මෙතන මේ හෙන පත ගල් තියෙන හැමතැනම ලිපක් ගහ ගන්න හැබැයි එක ගලන්නේ නැහැ පොඩි. අපි යාළුවා ආවා. ඉතින් අපි එකතු කරගත්ත දර. අපි දැන් ගල් ටිකක් හොයා ගන්න ඕනේ. අපේ යාළුවා දැනට එක ගලක් හොයාදී ඒක නම් පොඩි හැබැයි. ගලන්න පුළුවන් දෙයක. අමුතයි අපේ ගල යනවා. අල්ලගන්න. ඒක ගියා යාළුවනේ. අල්ලගන්නේ කියන්නේ අකෝ වැටෙනවනේ ගියා න ะ. අපේ එක ගලක් ගියා යාළුවලට කියන්න ගිහින්. යාළුවනේ අපි මේක තිමන කරගන්න ඕන. දැන් වෙලාව 4යි ගාණක්. අපි 5 වෙද්දි කොහොම හරි යන්නත් ඕනේ ගෙදර. 5මාර විතර වෙද්දි යන්න ඕනේ. ගොඩ රැ වෙනකන් හිටියොත් අපිට පාරත් හොයා ගන්න බැරි වෙනවා. අතරමං වුණොත් ඉවරයි. හොල්මනුත් ඉන්නේ නැහැ කිව්වා. හොල්මන් ගහයි ඊට පස්සේ අපිට මේ ඇත්තටම එහෙම හොල්මන් නැහැ යාළුවනේ බොරුවට කිව්වේ. හොල්මන් ගහන්නේ නැහැ. අපි යාළුවෝ මේ ලිපක් හදනවා. ආපු බඩු ටික මේ උණු වතුර බෝතලයක් ගෙනාවා. ඒක උණු වතුර නේ ඒකේ තියෙන තේ.
වතුර එකක් ගෙනාවා. අපි මෙතන රොටි හදන්න යන්නේ. අපි පළවෙනි ටාස්ක් එක තාම හරි නෑ. දරණම් හොයාගත්තා. ලිප ගහගන්න එක තමයි පළවෙනි ටාස්ක් එක. දෙවෙනි ටාස්ක් එක තමයි කොහොම හරි කෑම හදාගන්න එක රහට. මේ පොල් තෙල් හෙන චුට්ටයි ගෙනාවේ අපි. පොල් තෙල් තිබුණ නෑ ගෙදර. මම නෙමෙයි ඇත්තටම උයන්න අපේ යාළුවා. මට උයන්න බෑ. වතුරක් නෑ යාළුවනේ. මෙන්න මෙච්චර වතුර තියෙන ඔක්කොටම. අත හොද ගන්න ඕනේ මෙයා. ඒ කෑම හදන්න යානේ. ගෙදර යන එක තමයි අපේ තුන්වෙනි ටාස්ක් එක. ඒකත් අපිට අභියෝගයක් වගේ තමයි ඉතින්. සත්තු ඉන්නවා හවස් වෙද්දි සත්තු එනවා කැලේ. අපේ යාළුවෝ රොටි හදන්න ලෑස්ති වෙලා තින්ද. යාළුවගේ කෑම හදන. ඉතින් මෙතන යක්කු ආවත් දැන් අපි තෙල් කෑමක් නේ හදන්නේ. රොටි කියන්නේ තෙල් වලින් හදන එකන්නේ. අපි යාළුවෝ චුට්ටු චුට්ටු විසික් කරනවා පෙරේත වෙයි කියලා හැම එකෙම පාන් පිටින් විසික් කරේ. පාන් පිටි විසික් කරනකොට එහෙම විසික් කළා තියෙන්නේ. මේ පාන් පිටි විසික් නේ මොනවාද? පාන් පිටි විසික් කරනවා යාළුවෝ ඒ තරම් බය යකුන්ට. මේ වතුර විසික් කරේ චුට්ටු. මේවා මොඩෙක් ඉන්නේ. ඇයි අතේ හේතුව? අතේ හේතුව අපි වතුරත් ඒ කියන්නේ චුට්ටයි විසික් කරා. මේ බලන්න සුපිරි බඩු පීෂකුත් ගෙනල්ලා තියෙන්නේ. මේ බලුණු. මේක සුපිරි පීයක්. බාත. ඒ මම తీරේ නෑ. නෑ නෑ තාතෝ. අපි අත පිටපොත ගාලා නැත්තම් බඩිය අමාරුවත් නෑ. හරි යාළුවනේ ෆෝන් එකෙත් බැටරි බහගෙන ඉන්නේ. බැටරි බහින කලින් කොහොම හරි මේක වීඩියෝ කරගන්නත් ඕනේ. අපි ලෑල්ලක් ගෙනල්ලා නෑ. අපි කපමු. හරි යාළුවනේ අපි ලුණු කපන ලුණු හුලකට ඇච්චනවා. බලන්න ලස්සනට අපි කපනවා ඉතින්. මේකෙන් පස්සේ රසම රස රොටියක් තමයි අපි කන්නේ. අපි බලමු අපිට බැටරි බහින්නත් කලින් මේක හදාගන්න පුළුවන්ද කියලා. ඒක කවලම් කරගන්නයි හදන්නේ. කරපුංච දානවා. අපි හදාගමු. කරපුංච කපලා දාගන්නවා. රසම රස රොටි තමයි අපි හදන්න ඕනේ. කෑමක් කන්න ඕනේ. දවල් කෑම අපි රහට රොටි කන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන රොටිත් එක කන්න මොකුත් හදන්නේ නැහැ. අපි තේත් එක තමයි රොටි කන්න හදා. නැත්තම් ගිල ගන්න බෑ. දැන් අපි මේක කවලම් කරගන්න හදන වතුර ටිකකුත් දාලා යාළුවගේ කෑම එක රහයිද කියලාත් බලමු. අපි ඒකට අන්තිමට රේට් එකක් දෙමු. අපි ගාණක් දෙමු ඒකට කොච්චර 10න් 2 හැදි කියලා අපි බලමු. මුලින් හොඳට අනා ගන්න ඕන අපි යාළුවෝ. යාළුවනේ දැනටමත් 4:20යි පේනවත් දන්නේ නැහැ. කොහොමද ෆෝන් එක. බලන්න යාළුවනේ දැනටමත් 4:20යි. අපි කොහොම හරි මේ පහමාර වෙන කලින් කරන්නත් ඕනේ. තාම රොටි හදනවා. අපි බැටරිත් ඉතුරු කර ගන්න ඕනේ ෆෝන් එකේ. ඒකින්ද අපි යම රොටි හදලා තමයි ගන්නෙ. ඉපණන් හරි. අපි බලමු මේක දිගටම පත් වෙලා තිබුණොත් හොඳයි. තෙල් දාගත්තා අපි. ඒකේ දාන්න තාඩි. දිගට දිගටම තිබුණොත් හොඳයි මෙහෙම. කොළ ටික විතරක් දාන්න නැහැ පත් උනේ. ඊත් ඇවිල්ලා මන්ට අපි රොටි ගුලි ගහ ගන්න ඕනේ. ගුලි රත් වෙලා තැටි අපේ. ටික දාගත්තා. දැන් තියෙන්නේ හදාගන්න විතර ගින්දර නිවුණා වගේ තියෙන නැතිනම් දුන්නා යනවා. රොටියට යනෝ දූවිලි අපි වහමු එක. ඕක දැම්මොත් නම් ඉටි වේබ. හරි හරි ගින්දර ගහගත්තා. ගින්දර ආව යාළුවනේ. දැන් තියෙන රොටිය හදාගන්න වැඩි. කර වුණත් කවන්නේ රොටිය හදන්නේ. කෝ බොක්කම දැම්මද බා. ආනේ. අපි එක රොටියක් නම් හදාගන්න හදන්නේ දැන්. අපි හදාගන්න බලමු. මේ තව ගුලියක් තියෙනවා අපේ. මේකට අරගෙන කාපම් බං කියලා. යාළුවනේ දැන් නම් රොටිය හැදීගෙන එනවා. අපිට මේක කන වීඩියෝ එක දාන්න පුළුවන්. ඒක දන්නේ බැටරිත් බහින සීන් එකේ තියෙන කින්දර එනවා. අපිට මේ රොටිය හදන්න බෑ. අපි මේක ගෙදර ගිහිල්ලා කන්නයි හදන්නේ. මේ රොටිය අපි ගෙදර ගිහිල්ලා කනවා. අපිට සාර්ථක කරගන්න පුළුවන් නේද? දවල් කෑමත් හරි දැන් තේ ටිකක් බොමු අපි. බැටරිත් 16යි. අපේ රොටිය නම් සාර්ථක වෙන්න හැම්බුණා. අනිත් එක තමයි කේස් ගියේ. දැන් එන්න හවස් වෙලා තිනවා. අපේ වෙලාවත් පහු වෙනවා තව චුට්ටක්. අපි වලමුනේ අපි තේ වක් කරගන්නවා. අපි තේ ගෙදරින් හදන් ආවේ. මෙතන ඇවිල්ලා ඒකත් කරොත් වෙන වෙලාවක් යනවා. අපේ තේ එක හරි අර අතන රොටි අපි පිච්චෙනවා. අපි ඉම්මන්ට මේ ටික කරගන්න ඕනේ. අපි මේ ඔක්කොම අස් කරන යාළුවනේ. අපි ඔයගොල්ලන්ට වීඩියෝ පෙන්නන්න මේ අපි ඔක්කොම අස් කරනවා. මේවා පරිසරය අපි දූෂණය කරලා යන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මේ ටිකම අස් කරනවා. කොළ කෑල්ලක් තියන්නේ නැහැ. පොලිතින් බෑග් එකක්වත් තියන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට වීඩියෝ කෑල්ලක් දාන්න මේ ටික ඔක්කොම අස් කරනවා. අපි මේක දාගන්නවා. බලන්න මේක දැන්. ඔක්කොම දාගන්න අපි බෑග් එකේ මේ බලන්න. පුන්නේ අපි ලිපත් අස් කරනවා. මේක වතා තිබ්බොත්.
වැඩ නැහැ ඒක. අපි මේවා තියන්න. කයි ලුණු බයි. මේක ලුණු කරා වැඩ මේ. ඕක විස්තරයි කරන මතක නැහැ. මේක දිගින් විස්තර කරනවා. ලුණු දාන්න. ඒක කඩ දාස් ගලක් එක කවුලක් නැහැ. අපි බෑග් මේක දාලා. ඒක තියෙන්නේ පැත්තට. හා. හරි අපි රොටි නම් හැදි කියලා බලා ගන්න. මේක බලන්න තිබ්බ විදිහටම කරා. ඒක මොකුත් කන්න නැති කරා මෙතන. ආයි චුට්ට ආරාතන දර ටික තියෙනවා. අපි පත්තු කරපු ඒ වගුලක් නැති නිසා ඒක තියෙනවා. තේ බිබි කන්න හදන්නේ. චීස්. ඔබ කෑවද? අයියෝ මු කෑව චීස් කියන කලින්. මාත් දැන් තේ බොනවා. අපේ අපි වීඩියෝ කරා පින්සලෙන් හරි යාළුවනේ අපේ අන්තිම ටාස්ක් එක අපිට වීඩියෝ කරගන්න වෙන්නේ නැහැ. හරි කියන්නේ පරිස්සමෙන් ගෙදර යන එක බැටරි නැහැ ෆෝන් එකේ ඇත්තටම. අපි මේක කාලා ෂේප් එක ගෙදර යනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ජය වේවා. කීපන් ජය වේවා කියලා. ජය වේවා.